සුබ දවසක් වේවා සියලුම දෙනාටම. අද මම ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගලතුර කියන ගම්මානයේ. ඉතින් මේක තමයි ප්‍රධාන පාර, අයගම ඉඩංගොඩ ප්‍රධාන පාර, ලේන් දෙකේ පාර. ඉතින් මේ ලේන් දෙකේ පාරේ ඉඳලා හරියට මීටර් 350ක් විතර දුරින් තමයි අපේ ඉඩම තියෙන්නේ. ඉතින් මම පාරේ ඉඳලම පෙන්වන්නම් ඉඩමට යන්නේ කොහොමද කියලා. මෙතන අක්කරයක ඉඩමක් තියෙන්නේ සින්නක්කර. ලොකු දියපාරක් මායින් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් ගිහිල්ලා කොහොමද ඉඩම කියලා. මෙතනින් පහළට හැරෙන්න ඕන ඉඩමට. මේ පාරේ තියෙන මීටර් 300ක් විතර යන්න ඕන. 300ක් විතර තියෙනවා. ඉතින් මෙතනින් තමයි ඉඩමට යන පාර තියෙන්නේ. මෙතන අඩි 4ක පාරක් වෙන් වෙලා තියෙනවා. අඩි 4ක පාරක් වෙන් වෙලා තියෙනවා. දැන් අපි අර පාරේ ඉඳලා ප්‍රධාන පාර ඉඳලා මීටර් 200ක් 250ක් ආව මෙතෙන්ට. මෙතන ඉඳන් වෙන් වෙලා තියෙන්නේ අඩි 4ක පාරක්. ඉතින් මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේක තමයි යන්න තියෙන පාර. ඉතින් මීටර් 100ක් විතර තියෙනවා. මෙතන ඉඳලා මීටර් 100ක් නෑ, මීටර් 60ක් 70ක් මීටර් 100ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අඩි 4ක පාර වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉඩමට කවුරුවත් යන්නේ නැති හින්දා පොඩ්ඩක් කැලෑවෙන් වෙහිලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ හොටෙල් එකක්. ඉතින් මෙන්න මේ අඩි 4 පාරෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් ලොකු දොළ පාරක් මායින් එනවා. මෙන්න මේ දොළ පාර තමයි මායින් එන්නේ. ඉතින් මෙතන මේ හොටෙල් එකේ කට්ටිය මෙතන හදාගෙන තියෙනවා නාන්න කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මම ගිහිල්ලා පෙන්නන්නම්. මෙතනත් ඒ වගේ තැනක් හදා ගන්න පුළුවන්. අක්කරයක ඉඩම තියෙන්නේ. අක්කරයක සින්නක්කර ඉඩම ලක්ෂ 25ක් කියනවා. හැබැයි ඒක කතා කරගන්න පුළුවන් අයිතිකරු සමග. මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් මෙතන ගෙයක් තියෙනවා. ගේ කඩාගෙන වැටිලා තියෙන්නේ. තේ තිබිලා තියෙනවා. තේ නම් කැලෑවල ගිහිල්ලා. ඉතින් ඉඩම පාවිච්චිය ඒ කියන්නේ නඩත්තුවක් නැහැ. මේ එතන මේ ගෙදර කට්ටිය හදාගත්ත තැන ලස්සනට නාන්න. ඉතින් වතුර මෙතන දැන් මේ කාලේ නම් වතුර වැඩි කාලේ වහිනවා. ගෙවල් වලට ඉතින් බත දාගෙන තියෙනවා.
ඉතින් බලන්න අර පැත්තේ ඉන්න ලස්සන දිය ඇල්ල වගේ නෝ. එතන වෙන ඉඩමක් තියෙන්නේ. ඕගලන්ට උඩහට ගිහලා පොඩ්ඩක් ලෙස්සන එකයි බය යන්නේ. ලස්සනට දිය ඇල්ල වගේ නෝ. ඉතින් මේක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ලක්ෂ 25 එකත් කතා කරගන්න පුළුවන් අයිතිකරු සමග. තින්නක් කරයිදම. ලස්සන තැනක් හදා ගන්න පුළුවන් අර පවුලේ කට්ටියකට ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න. ඒ වගේ හදා ගන්න පුළුවන්. මේ ගේ කැලෑවට ගිහිල්ලා තියෙන විදි මේක හදා ගන්න පුළුවන්. මේ උඩට යන්න පුළුවන්. ඉතින් අක්කරේ තව වවා ගන්න පුළුවන්. ඉතින් අර අමාරුව තියෙන අර අතන අඩි 4ක පාර. මේ ගල් ඇටි දාලා මේ තේ කැලෑවට වෙවිලා තියෙන්නේ. කොස් ගස් තියෙනවා. ඉතින් හරිම ලස්සන තැනක්. ඉතින් කොළඹ ඉඳන් සාමාන්‍ය පැය එකමාරක් දෙකක් වගේ යනකොට එන්න පුළුවන්. දැන් අර ටික නිකන් දිය ඇල්ල වගේ වැටෙන්නේ. වතුර තියෙනවා. අර ගල් ඇටි දාලා තියෙන අර හරිය නිකන් දිය ඇල්ල වගේ තියෙනවා. වතුර වැටෙනවා. දිය ඇල්ල වගේ තියෙන ලස්සනට වැටෙනවා අර හරිය එක. තව උඩහට තියෙනවා ගොඩක්. කණු දාලා තියෙන ඔක්කොටම මායින් කණු දාලා වෙන් කරගෙන තියෙනවා. ඒක සුස ගිහිලා තියෙන්නේ. මේ ගේ හුන්නත් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර කවුරුවත් පදිංචි දෙන්නේ නැති හින්දා නිකන් කැලෑවට ඇටහැරලා වගේ තියෙනවා. මේ ගෙදර මිදුල. එතන ලස්සන මිදුලක් තියෙනවා. ඉතින් අතන අර හෝටලේ තියෙන්නේ. මේ හෝටලේ මෙතන ඒගොල්ලෝ හදාගෙන මෙතන නාන්න අර අතන තියෙන්නේ අර ඒගොල්ලෝ හදාගෙන එතන නාන්න කියන වතුර එක්ක අවු කරලා නාන. ඉතින් මේ වගේ තැන මෙතනත් හදා ගන්න පුළුවන්. පාලම පොඩ්ඩක් ඉතින් අඩි 4 පාලම පොඩ්ඩක් ගල් ටික ගැලවිලා තියෙන. එතන පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලා මෙතන ලොකු ගමකට යන්න පාරක් තිබිලා තියෙන. ඉතින් පාර වටේන හදලා ඉඳලා මෙතන ලස්සනට ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් මෙතනත් ඒ වගේ කරගන්න පුළුවන්. මේ ටික මේ අඩි 4 පාර පොඩ්ඩක් පඩි බෙලක් දාන ලස්සනට හදා ගන්න විතරයි ටිකක් අමාරුව තියෙන්නේ. හැමෝටම බුස්සරනවා. ඉතින් කවුරු හරි ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බරයට කෝල් කරන්න 077 060 98 58 WhatsApp ඉන්නේ ඒ අංකෙමයි. ඒ අංකයට කතා කරන්න.